මාළු ටැංකියේ ඉන්න මාළුවාගේ ලෝකෙ මොකද්ද කියන්නකෝ? වතුරේ අරෙත් යනවා මෙහෙත් යනවා, මාළුච්චියෙක් පිටිපස්සේ යනවා, කන දේවල් කනවා, දියසෙවිල් කනවා. ඕක නේද මාළුවාගේ ලෝකේ? මාළුවට මැරෙනකොට මාළුවාගේ ලෝකෙන් වෙන දෙයක් මතක් වෙයිද? නෑ, ඒක විතරයි මතක් වෙන්නේ. එක්කෝ වතුර, නැත්තම් පිටිපස්සෙන් ගිය මාළුන්ගේ ස්ත්‍රී සතේ, නැත්තම් ගොදුර. ඕක තමයි මැරෙනකොට මතක් වෙන්නේ. වතුරෙම උපදිනවා ආයෙත් මාළුවෙක්. තිරිසන් ලෝකෙ ගියොත් ජීවිත දහස් ගාණක් එක දිගට යන්න වෙනවා කියන්නේ ඕකයි. හේතුඵල ධම. ඌරෙක් වෙලා උපදිනවා. ඒ ඌරා ඉපදුනාට පස්සේ මහා ඊරි